එකට දාන්න. දාලා අපි වැඩේ කේම කරගෙන යමු. මෙතන පොඩ්ඩක් අත උස්සන්න පුළුවන් නම් මගේ පන්ති වලට කවදාවත් සහභාගී වෙච්ච නැති දරුවෝ චුට්ටක් අත උස්සන්න පුළුවන් නම් හොඳයි. මොකද චුට්ටක් දැනගන්න. දැන් මගේ පන්ති වලට අලුතෙන් ආපු කට්ටියලත් මං කිව්වා ත්‍රිකෝණමිතිය කරගන්න එන්න කියලා. එතකොට අපේ පන්තිත් පැවැත්වෙන ආයතන තියෙනවා 3ක්. ওই ආයතන 3 දරුවොත් ඇති මෙතන. එහෙම නැති දරුවොත් ඇති. හරි අපිට මොනවා හරි සම්බන්ධකම් වලින් එහෙම නැත්නම් ගුරුවරු කියලා හරි මොකක් හරි කියලා යාළුවෝ කියලා හරි සම්බන්ධ වෙච්ච දරුවොත් ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ අපි වැඩේ පටන් අරගෙන යන්. සිලබස් එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මේ වෙනකොට සිලබස් එක ගැන යම්කිසි අවබෝධයක් ඇති. ගණිතමය පාඩම් 4ක් තියෙනවා. කෙමිස්ට්‍රි පාඩම් තියෙනවා 7ක්. ෆිසික්ස් පාඩම් 8ක් තියෙනවා. ඊට පස්සේ බයෝ පාර්ට් එකක් තියෙනවා. ICT පාඩම් 3ක් වගේ වෙන්න තියෙනවා. ඒතර ඔහොම තමයි මුළු සිලබස් එකම තියෙන්නේ. ඒකේ ප්‍රධානතම පාඩමක් තමයි මැත්ස් වල තියෙන ත්‍රිකෝණමිතිය පාඩම තමයි අපි අද පටන් ගන්න හදන්නේ. අපි මේ පාඩම සෑහෙන ප්‍රමාණයක් අද ඉවර කරලා දානවා. වේගෙන් මාත් එක්ක එකතු වෙලා. හරිනේ. එහෙනම් පුතා ඔන්න ජය වේවා කියලා අපි වැඩ පටන් අරගෙන යන්. ගැම්මෙන් ඉන්න ඕන. හොඳට සහභාගී වෙන්න ඕනේ. කියන වැඩේ හරියට කරන්න ඕන. සයන්ටිෆික් කැල් එකක් තියෙනවා නම් මේකට පාඩමට මාර වැදගත් වෙයි. හරිද? එතකොට අපි මේ පාඩම ඔන්න පටන් ගමු. පාඩමේ නම තමයි ත්‍රිකෝණමිතිය කියන පාඩම. හරි. ත්‍රිකෝණමිතිය කියන පාඩම. මේකෙන් විභාගයට ප්‍රශ්න හම්බෙන විදිහ ගත්තොත් පුතා මේ අනිත් පැත්තද පේන්නේ? හරි පැත්තද? හරි. ත්‍රිකෝණමිතිය පාඩම මෙතුවක් කාලයකට විභාගයට අනිවාර්යෙන් මේකෙන් MCQ හරිද? එකක් හෝ දෙකක් අනිවාර්යෙන් එනවාමයි. ඊට අමතරව රචනා කොටසට හරිද? රචනා කොටසට C කොටසක් වගේ වෙන්නේ. ඒ කියන්නේ ගණිතමය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ABC කියලා කොටස් තුනක් තිබ්බොත් C කොටසක් තුනෙන් එකක් වගේ වෙන්න විභාගයට වැටිච්ච අවස්ථා තියෙනවා. නමුත් මේ පාඩම ඉතා වැදගත් කොටසක්. හරිද? අපි කවර් කරගමු. පාඩමේ නම තමයි ත්‍රිකෝණමිතිය. මම පටන් ගන්නම් මෙන්න මේ විදිහට. හරි? හොඳට අහගන්න සිලබස් එක එක්කම අපි යමු. සිලබස් එකේ ඔයාලට කතා කරනවා පුතා ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධව කාරණයක්. මොකද්ද මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ? හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ කෝණයක් අංශක 90ක් වෙච්ච ත්‍රිකෝණයක්. කෝණයක්ද? කෝණ දෙකක් 90ක් වෙන්න බැරිද? බෑනේ ළමයි. ඇයි බැරි? කෝණ දෙකක් අංශක 90ක් වුණොත් එතනම 180 හැදිලා මේක ත්‍රිකෝණයක් වෙන්න බෑනේ. එහෙනම් ත්‍රිකෝණයක තියෙනවා නම් අංශක 90 ඒවා තියෙන්නේ එකයි දරුවෝ. ඊට වඩා නැහැ. හරි? එතකොට තියෙනවා නම් අංශක 90 ඒවා එකයි තියෙන්නේ. එතකොට මොනවා හරි ත්‍රිකෝණයක කෝණයක් අංශක 90ක් වුණොත් එහෙම එකකට අපි කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. මෙන්න ඍජුකෝණී ත්‍රිකෝණය මගේ. හරිද? එතකොට ත්‍රිකෝණ හා සම්බන්ධව කාරණා කිහිපයක් මම මෙතෙන්දී ඔයාලට කතා කරනවා. ත්‍රිකෝණයක් ගත්තහම කෝණ තුනක් තියෙනවා. සහ ත්‍රිකෝණයක් පිහිටන්න අවශ්‍යතාවක් තියෙනවා. ඍජුකෝණී නෙවෙයි. ඕනම ත්‍රිකෝණයක් පිහිටන්න පුතා අවශ්‍යතාවක් තියෙනවා. පළවෙනි අවශ්‍යතාවය තමයි යම්කිසි පාද දෙකක දිග. හරි? යම්කිසි පාද දෙකක දිගෙහි එකතුව අනිත් පාදයට වඩා වැඩි වෙන්න ඕන. ඕන පාද දෙකක් තෝරගන්න. 3යි 6යි 9යි 4ට වඩා අනේ වැඩි. 4යි 6යි 10යි අනේ 3ට වඩා වැඩි. ඊට පස්සේ 3යි 4යි 7යි 6ට වඩා වැඩි. ඒ කියන්නේ මෙහෙම ත්‍රිකෝණයක් පිහිටිය හැක. මෙවැනි එකක් බලන්න. මේක 2යි මේක 3යි. නැත්තම් 1යි 3යි. හරිද? මේක තමයි මෙතන ගන්නම්කෝ දෙකම. හරි? එතකොට මේ දෙක එකතු කරාම අපි ගමු මෙතන 5යි කියලා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් කවදාවත් පිහිටන්නේ නැහැ පුතා. හේතුව මේ ත්‍රිකෝණ දෙකේ එකතුව පාද දෙකේ එකතුව මේ පාදයට වඩා අඩුයි. එහෙම වෙන්න බෑ. මේක ඔයා කව කට්ටට මේ දුරවල් නැත්නම් අඳින්න හැදුවට මෙහෙම ත්‍රිකෝණයක් ඇඳෙන්නේ නැහැ. හරි? එහෙනම් අංක 1 ඉගෙන ගන්න ඕන. ත්‍රිකෝණයක් තියෙන්න නම් ත්‍රිකෝණයක් පිහිටන්න නම් අනිවාර්යෙන් පාද දෙකක දිගෙහි එකතුව අනික් පාදයට වැඩි විය යුතුයි. හරි? එතකොට ලියා ගන්න පුතා ත්‍රිකෝණමිතිය කියලා පාඩම ලියා ගන්න. හරි? ත්‍රිකෝණයක් ගැන අපි හඳුන්වමු. ලියා ගන්න.
ත්‍රිකෝණයක් යනු පාද තුනකින් යුතු බහුවස්ත්‍රයකි. ලියාගන්න. ත්‍රිකෝණයක් යනු පාද තුනකින් යුතු බහුවස්ත්‍රයකි. ත්‍රිකෝණයක් යනු පාද තුනකින් යුතු බහුවස්ත්‍රයකි. පාද තුනකින් යුතු බහුවස්ත්‍රයකි. ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණයක් පැවතීමට නම් ත්‍රිකෝණේ ඕනෑම පාද දෙකක දිගෙහි එකතුව අනික් පාදයට වඩා වැඩි වී ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිගෙහි එකතුව අනික් පාදයට වඩා වැඩි විය යුතුය. හරි. අනික් පාදයට වඩා වැඩි විය යුතුය. හරිද? හරි. ඊගාවට ලියාගන්න පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියනු. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියනු බං. හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ එයට ලියාගන්න පල්ලෙන් කෝණයක් අංශක 90ක් වූ ත්‍රිකෝණයකි. 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 දැන් මම කියන්නම් ඍජුකෝණී ත්‍රිකෝණ ගත්තාම මයි පුතේ සිලබස් එකේ තියෙනවා පාඩම් දෙකක්. එකක් පයිතගරස් සම්බන්ධය. තව පාඩමක් තියෙනවා. ඒක ත්‍රිකෝණමිතිය. එකක් පයිතගරස් සම්බන්ධය එකක් ත්‍රිකෝණමිතිය. ඔන්නෝක සිලබස් එකේ ඔය පාඩම් දෙකම උඹට තියෙනවා පුතා. පයිතගරස් සම්බන්ධයෙන් එක MCQ එකක් අනිවාර්යෙන් එනවා. රචනා වලට එන්නේ නැහැ. දෙන්න විදිහක් නැහැනේ. නමුත් පාඩම් වල සමහර ගොඩාක් තැන්වල අපිට පයිතගරස් සම්බන්ධය දාන්න වෙන අවස්ථා බහුලව හම්බ වෙනවා. වර්ගඵලයේ පරිමාව පාඩම තුල, බලයේ පාඩම තුල. හරි. ඔය වගේ නොයෙකුත් පාඩම් අස්සේ පයිතගරස් සම්බන්ධය ඔයාට හම්බ වේවි. මේ පයිතගරස් සම්බන්ධය ගැන අපි චූට්ටක් මම විස්තරයක් කරන්නම් විනාඩි 5ක් අරගෙන. පයිතගරස් කියලා ගණිතඥයෙක් හිටියා. පයිතගරස් කියලා ගණිතඥයෙක් හිටියා. එයා හරි අපූර්ව සම්බන්ධයක් ඉදිරිපත් කරා මේ ඍජුකෝණී ත්‍රිකෝණ වල. හරි. ඍජුකෝණී ත්‍රිකෝණ චූටි කාලේ වල කරන්න නැති ඕක. මෙයා ළමයි ඔය කොටු දැලක් එහෙම ජනේලයක් එහෙම තමයි කියන්නේ මම දන්න විදිහෙන්. කොටු දැලක් ජනේලයක්. ඒකේ තියෙනවා කම්බි ගහපු කොටු දැලක්. ඒකෙන් එහා එහා බලන් ඉන්නකොට එයාට නිර්මාණය කොටු දැලක්. ඔහම කොටු දැලක්. එයා ඒකෙන් එහා බලන් ඉන්නකොට එයාට මනසින් නිර්මාණය වෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මනසින් නිර්මාණය වෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. එයා හෙන මීටරයක්. එයා පුතා මෙන්න මේ පාදයට එක්ක බලනවා මේ කොටු ටික. මේ කොටු ටිකේ එකතුව කියන්නේ මේ පාදයේ මත ඇඳි සමෘද්ධිශ්‍රී වර්ගඵලය. මේකටත් ඔහොම තියෙනවා. ඊට පස්සේ මේකත් එයා මේ භාග එහෙම අරගෙන ලස්සනට ගන්න පුළුවන් හරි මීටරයකට එක් කර හැකියි. මම මේ අඳින එකෙන් බැරුණාට. එයා බලනවා මේ කොටු ටිකේ ගන්නලා ඒ කොටු ටික එකතු කරලා මේ කොටු ටික එකතු කරලා බලනවා. අනේ යකෝ මෙන්න මේක මත ඇඳි සමෘද්ධිශ්‍රී කොටු ටික එකතුවට සමාන වෙනවා. එයා මානසින් තව ත්‍රිකෝණයක් දකිනවා. ඒකෙත් ඔය වැඩේම වෙනවා. හරි ලස්සන සම්බන්ධයක් එයාට හම්බ වෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? පයිතගරස් සම්බන්ධය. එයා ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම කතාවක්. ඕනම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක කියන්නේ කර්ණය මත ඍජුකෝණයේ අන්තර්ගත පාද දෙකේ වර්ගවල එකතුව මේකට සමානයි. හරි? කර්ණයේ වර්ගය අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. අන්න එහෙම මතක තියාගන්න. කර්ණයේ වර්ගය සමාන අනෙක් දෙකේ වර්ගවල එකතුව. සරලයි. හරි? එයා කිව්වේ කරණය මත ඇඳි සමෘද්ධිශ්‍රී වර්ගඵලය
අනෙකුත් පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා පයිතගරස් ප්‍රමේයය ඉදිරිපත් වුණා. අපි මතක තියාගන්න ලේසියට අපි කියනවා කරණයේ වර්ගයේ සමාන අනිත් දෙකේ වර්ගවල එකතුව. කරණයේ වර්ගයේ සමාන අනිත් දෙකේ වර්ගවල එකතුව. එහෙම යා කියන්නේ. මම ගන්නවා මේක x කියලා කොල්ලෝ මේක y කියලා මේක z කියලා. අනේ පුතා z වල වර්ගයේ සමානයි y වර්ගය ධන x වර්ගයට. y වර්ගය ධන x වර්ගයට. හරිද? ඔහොම පාද හොයන්න මම කියා දෙන්නම්. මොකද්ද පයිතගරස් සම්බන්ධයෙන් අපි කරන්නේ? එක වැඩක් කරනවා. මෙන්න මේ වැඩේ තමයි ඒකේ කරන්නේ. පාද දෙකක් දුන් විට ඉතිරි පාදේ හොයන්න තමයි මේක පාවිච්චි කරන්නේ. සරලව කිව්වොත් පයිතගරස් සම්බන්ධයෙන් කරන්නේ පාදවල දිග හොයනවා. පාදවල දිග හොයනවා. ඒ සඳහා දත්ත දෙකක් අපට අවශ්‍යයි. පාදවල දිග හොයන්න දත්ත දෙකක් අවශ්‍යයි. පාද හොයන එක තමයි එකෙන් කරන්නේ දත්ත දෙකක් අවශ්‍යයි. ඔයාලට පාද දෙකක් ඕන. ඕනම ඍජුකෝණ ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවනම් ඉතුරු පාද කියන්න පුළුවන්. සම්බන්ධය දාගෙන. එහෙනම් පයිතගරස් සම්බන්ධයෙන් කරන්නේ මොකද්ද? ත්‍රිකෝණී ත්‍රිකෝණවල නොදන්නා පාදවල දිග සෙවිය හැක. එතකොට පුතේ එහෙම දිග හොයාගන්න මොකද කරන්න ඕන? අනිත් පාද දෙක දැනගෙන ඉන්න ඕන. එක්ක අනිත් පාද ගේමක් ගහලා හොයාගන්න පුළුවන් වෙන්න. එක්ක ওই පාද දෙක සමානයි කියලා දීලා තියෙන්න ඕන. එකකගේ දීලා සමානයි කියලා දීලා. ඔය වගේ විකාර විචූර්ණ කරලා අපට පුළුවන් පාද දෙකක් දන්නකොට ඉතුරු පාදේ හොයාගන්න. ඒකට සම්බන්ධයට අපි කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. සරලයි සුකුමයි ඒක. අපි යමු ත්‍රිකෝණමිතිය මේක තමයි වැදගත් කාරණය. චුටි පුතා මේක ත්‍රිකෝණමිතිය කියන එකෙන් අපි වැඩ දෙකක් කරනවා බං. වැඩ දෙකක් කරනවා. එකක් පාදවල දිග හොයනවා. එකක් සුළු කෝණවල විශාලත්ව හොයනවා. ඔය වැඩ දෙක විතරමයි කරන්නේ. පාදවල දිග හොයන එකයි කෝණවල විශාලත්වයක හොයන එක තමයි මේ පාඩම පුරාවටම ඔබ කරන්නේ. එතකොට පුතේ ඒ සඳහා ඔබට දත්ත දෙකක් අවශ්‍ය වෙනවා. දත්ත. ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ත්‍රිකෝණී ත්‍රිකෝණයක යම්කිසි පාදයක් එක පාදයක් යම්කිසි පාදයක් හොයනවා නම් යම්කිසි පාදයක දිග හොයනවා නම් ඔයාලට අවශ්‍ය වෙනවා පුතා දත්ත දෙකක්. ඒ මොකද්ද? පාදයක දිගක් අනිවාර්යෙන් අවශ්‍යයි. සුළු කෝණයක් අවශ්‍යයි. සුළු කෝණයක් අවශ්‍යයි. සුළු එක කෝණයක් තිබ්බනම් ඇති බං. දැන් මේක 30යි කිව්වොතින් දරුවෝ මේක 60යිනේ. මේක 50යි කිව්වොතින් මේක 40යි. ත්‍රිකෝණී ත්‍රිකෝණයක යම් සුළු කෝණයක් දන්නේද? ඉතිරි කෝණයත් ඔබ දන්නවා. එහෙනම් ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා කරන වැඩවලින් එකක් පාදවල දිග හොයනවා. ඔයාට ත්‍රිකෝණී ත්‍රිකෝණයක යම්කිසි පාදයක දිගක් සෙවිය යුතු නම් ඔබට දත්ත දෙකයි පාදයක එක පාදයක දිගක් ඕන. ඒ කියන්නේ මේක 10යි කියලා දුන්නොතින් බං මේ කෝණය 40යි කියලා දුන්නොතින් අනේ ඔයාට පුළුවන් මේක හොයන්නත් පුළුවන් මේක හොයන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැත. හොයන්නේ කොහමද? අපි ඒව කියා දෙනවා. ත්‍රිකෝණමිතිය කියන එක මහා අමාරු පාඩමක් නෙවෙයි ලස්සන පාඩමක්. ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ඊගාවට මොකද්ද කරන්නේ? සුළු කෝණයක අගේ හොයාගන්න පුළුවන් ඔබට. සුළු කෝණයක අගේ හොයාගන්න පුළුවන් මේක නම් දැනන් ඉන්න ඕනේ පුතේ 90යි කියලා. නැත්තම් අපි දන්නේ නැහැ ත්‍රිකෝණයක්ද කියලා. එහෙනම් සුළු කෝණවල අගයන් හොයනවා අපි ත්‍රිකෝණමිතියේදී. එහෙනම් පුතා සුළු කෝණයක අගේ හොයන්න ඔබට අනේ දත්ත දෙකක් අවශ්‍ය වෙනවා. මොකද්ද මේ දත්ත දෙක?
ඔයාට පාද දෙකක දිග ඕනි දරුවෝ. ඔයා දන්නවනේ ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක් දන්නවනම් ඔයාට මේ කෝණ දෙකෙන් ඕන කෝණයක් කියන්න පුළුවන්. එකක් හොයාගත්ත කෙනා 90න් අඩු කළා මේක ගත්ත හැකි. හරිද? මෙන්න මේ සුළු කෝණයක් මේක ASCII තියෙන සුළු කෝණයක අගය සොයන්ට ඔයාට දත්ත දෙකක් ඕනි. පාද තුනෙන් දෙකක්වත් ඕන. එතකොට ඔයාට සුළු කෝණි කිව්ව හැකි. හරි සරලයි. මුළු ත්‍රිකෝණමිතිය මෙච්චරයි. ත්‍රිකෝණමිතියේ වැඩ දෙකයි කරන්නේ. පාදවල දිග හොයනවා. කෝණවල විශාලත්ව හොයනවා. පාදයක දිග හොයන්න ඕන නම් පාදයකුයි සුළු කෝණයකුයි ඕන. සුළු කෝණයක විශාලත්වයේ හොයනවා නම් ටීටා බීටා හරි මොකක් හරි. ඔයාලට දත්ත දෙකක් අවශ්‍යයි පාද දෙකක් අවශ්‍යයි. මුළු ත්‍රිකෝණ මිතියම මෙච්චරයි නේ බං. හැබැයි මේක කරනකොට හරිද? අදාළ රූපය ඇඳ ගන්න ඕනේ කියන කතන්දරයට. ඒක ඔබ පුහුණු විය යුතුයි. අනුපාත කිහිපයක් තියෙනවා කුමන අනුපාතයේ යොදන්නේද කියලා තෝරා ගැනීමට ඔබට හැකියාවක් තියෙන්න ඕන. රූපයක් නිර්මාණය කරනකොට දිගංශය ගැන වැදගත් නිරීක්ෂණ කෝණ ලකුණු කරන විදිහ වැදගත් ආරෝහණ කෝණ අවරෝහණ කෝණ ලකුණු කරන්නේ කොහොමද? ඒක වැදගත්. ඊට පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත වලට කෝණයට අදාළ අගය හොයන්නේ කොහොමද? අගයට අදාළ කෝණය හොයන්නේ කොහොමද? ඔන්න ඔය කීප කාරණා කිහිපේ පුළුවන් නම් මුළු ත්‍රිකෝණමිතියම ඔයාට පුළුවන්. ඔයාගේ පළවෙනි වාර විභාගෙට 2026 ලරුවෝ ඉන්නවා නම් මේ ප්‍රශ්නය කොට දාගන්න පුළුවන්. අනිවාර්යෙන් මම හැමෝටම මේක පුළුවන් කරනවා. එහෙනම් ත්‍රිකෝණමිතියට අදාළ කෙටි සටහන මෙන්න මේක පොඩ්ඩක් පොතේ දාගන්න ඔයා. චුටි වෙලාවක් දෙන්න දාගන්න. ටක් ගාලා විනාඩියක් දෙන්න.
හරි 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 දැන් බලන්න පුතා අපි එතනින් එහාට යන් බලන්න ඍජුකෝණී ත්‍රිකෝණයක අපි ඉස්සෙල්ලාම දැන් මේ ටිකනේ කතන්දරේ අමල් විශ්ව අපි ඉගෙන ගන්න ඕනේ දැන් මොකද්ද වෙන්නේ කියන එක චුට්ටක් ඔයාලට අත උස්සන්න පුළුවන් නම් අඳුර ගන්න හරි කමන්නේ චුට්ටක් මම තප්පරයක් විනාඩියක් කරගෙන මේ කවුද කියලා පොඩ්ඩක් බලා ගන්න ඈ බං උඩාම ඩයල් එකක් ඉන්න අශාන් ශාමික කවුද සමල්කද සමක ශමකද කොහෙද අවිස්සාවේ චතුර චතුර කියන්නේ කවුද පුතා ඇහෙනවද ඇහෙනවද හරි උඹලා කියන්නේ නැහැ නේ අනේ මම පාඩම කරනවා බං රෙද්ද තොපේ ලොකුකම හරි අපි ඉතින් ඉස්සරහට යන් පස්සේ අඳුරගමු පරක් වුණා පටන් ගන්නත් අපි එහෙම වැඩක් පටන් ගන්න ගියාම ඔන්න කරේ එන ගෙඩියක් පාත් වෙනවා කියහන්කෝ හැටි බං ඒ ලැප් එකටත් දැන් කෙලවිලා තියෙන්නේ එන අප්සෙට් එකේ ඉන්නේ හරි බලන්න ඊගාවට ලියා ගන්න පුතා ඍජුකෝණී ත්‍රිකෝණවල පාද නම් කිරීම ඍජුකෝණී ත්‍රිකෝණවල පාද නම් කිරීම ලියා ගන්න ඍජුකෝණී ත්‍රිකෝණවල පාද නම් කිරීම අහගන්න මෙන්න මගේ ඍජුකෝණී ත්‍රිකෝණය බං මේක රෙකෝඩ් දැම්මද හරි මෙතන දානවා මන් තීටා කියලා මෙතන දානවා බීටා කියලා ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් මම මේක නම් කරනවා පාද ටික x y z x y z බං උඹලට කම්මැලිද නෑනේ නේ කම්මැලි වෙන්නවා ගැම්මෙන් ඉන්න ඕන හොඳේ පාද හොඳට අහගන්නමයි පුතේ පාද තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක් එකක් හරණය එකක් සම්මුඛ පාදය අනිත් එක බද්ධ පාදය කොල්ලෝ මොකද්ද සම්මුඛ පාදය කියන්නේ මොකද්ද බද්ධ පාදය කියන්නේ මොකද්ද කරණය කියන්නේ පුතා මේක නිල් පාට මේ නිල්ද නෑ කළු හරි දැන් අහගන්න මොකද්ද මං කරණය කියන්නේ කෙනෙක් කියනවා ත්‍රිකෝණ ත්‍රිකෝණ කියන්නේ ලොකුම එකලු ඔව් ලොකුම එක තමයි කරණය එහෙම නැත්තම් මතක තියාගන්න ත්‍රිකෝණේ ත්‍රිකෝණයක කරණයේ ලොකුම පාදය තමයි අපි නම් කරන්නේ ආව එයා හඳුන්වන්නේ ඍජුකෝණයට මුහුණ දාලා තියෙන එක. ඍජුකෝණේ කොණෙන් ඉස්සරහට ගියාම කිස් එක හම්බෙන්නේ කරණයට. කොණෙන් යන්න පුතා ඉස්සරහට. කොණෙන් දිගේ ගියාම කරණේ තමයි තියෙන්නේ. එහෙනම් ඍජුකෝණයට මුහුණලා ඇති පාදය. ඍජුකෝණයට මුහුණලා ඇති පාදය. ඕක ඕන එකෙක් දන්නවනේ බා. අපි යන් ඊගාව එකට සම්මුඛ පාදය.
මේ කරණේ නම් කරන්නේ ඍජු කෝණයට සාපේක්ෂවනේ. අනේ බං මෙන්න මේ දෙකම නම් කරන්නේ සුළු කෝණවලට සාපේක්ෂව. සුළු කෝණවලට සාපේක්ෂව තමයි මේ දෙකම නම් කරන්නේ. මාර වැඩේ. සුළු කෝණ දෙකක් තියෙනවා. මොකද වැඩේ? සුළු කෝණ දෙකක් තියෙනවා. එතකොට සම්මුඛ පාදය කියන්නේ මොකක්ද? මේ අහපන් පුතේ. සම්මුඛ පාදය කියන්නේ උඹට සුළු කෝණ දෙකක් සම්මුඛ පාදයේ හොයනකොට සුළු කෝණ දෙකක් තියෙනවනේ. ওই දෙකෙන් එකක ඇඟිල්ල තියාගනි. මං ටීටට ආසයි ඔන්න ඇඟිල්ල තිබ්බු. ඇඟිල්ල තියලා යම් කිසි සුළු කෝණයකට ඉස්සරහින් ඉන්න පාදේ තමයි සම්මුඛ පාදය වෙන්නේ. දැන් ටීටා කියන එක ගත්තොත් එයාට සම්මුඛ පාදය අනේ y ටීටා කියන එක්කෙනා ගත්තොතින් ඇයි සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කියන එක සුළු කෝණ වලට සාපේක්ෂව නම් කරන්නේ. නමුත් සුළු කෝණ දෙකක් තියෙනවා. එතකොට උඹට එකක් තෝරගන්න වෙනවා. තෝරාගෙන තමයි මේව හොයාගන්න වෙන්නේ බං. මේකේ තෝරන්න දෙයක් නැහැ. අණු මේවා එකයි ඉන්නේ. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය නම්වන්නේ එක ආකාරයකට පමණයි. එහෙනම් මෙහි කර්ණය Z මේ කිසිම පාදයක් කර්ණය වෙන්නේ නැත. Z පමණයි. නමුත් තීටාට සාපේක්ෂව සම්මුඛ පාදය ඉස්සරහෙන් තියෙන පාදය y තීටාට සාපේක්ෂව බද්ධ පාදය ඒ කියන්නේ දැන් බලපන් බද්ධ පාදේ කියන්නේ මොකද්ද බං? බද්ධයි කිව්වම තේරෙනවනේ ඇලිලා සීන් එකක්. ටීටගේ ඇඟිල්ල තියාගන්නේ. ටීටට ඇලිච්ච පාද දෙකක් තියෙනවනේ. x තියෙනවා z තියෙනවා. ටීටට බද්ධ පාදය කියලා අපි ගන්නෙ එයාට ඇලිච්ච එම කෝණයේ සෑදීමට දායක වෙච්ච කරණය නොවන ඉතිරි පාදේ තමයි බද්ධ පාදේ අපි ගන්නෙ. ටීටට ඇලිච්ච කරණය නොවන ඉතිරි පාදේ තමයි බද්ධ පාදේ. හරි. එහෙනම් කරණය නොවන ඉතිරි පාදය බද්ධ පාදය. හරි. එහෙනම් තීටාට සාපේක්ෂව බද්ධ පාදය අනේ කවුද? Z ඉන්නවා x ඉන්නවා Z අතාරිනවා කරණය නිසා x උත්තරේ. තව ඉන්නවනේ බං කෝණ පැටියෙක් බීටා කියලා. හරි. බීටා කියලා එකෙක් ඉන්නවනේ. අනේ බං උගේ ඇඟිල්ල තියාගනි. තියාගෙන සම්මුඛ පාදේ හොයන්න ඉස්සරහට වරෙන්. අන්න බීටට සාපේක්ෂව සම්මුඛ පාදේ x උනා. හරි. බීටට සාපේක්ෂව බද්ධ පාද දෙකක් උඹට හම්බ වේවි. බීටාට බද්ධ වෙච්ච පාද දෙකක් ලැබේවි. ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් පුතේ කරණය වෙනවා. කරණය අතහැරලා ඉතිරි එක ගනි. බද්ධ පාද හොයද්දි ඇලිච්ච හොයපන්. සම්මුඛ පාද හොයද්දි ඉස්සරහට ඵලයක්. බද්ධ පාද හොයද්දි ඇලිච්ච හොයපන්. ඇලිච්ච හොයලා කරණ අතහැරහන්. සම්මුඛ පාද හොයද්දි ඉස්සරහට ඵලයක්. එහෙනම් සම්මුඛ පාදේ මට හම්බුණා බීටගේ ඇඟිල්ල තියාගෙන අනේ ඉස්සරහාට යනකොට වදිනවා x වල. ඔන්න x. බද්ධ පාදය කියලා කියන්නේ බද්ධ වෙලා ඉන්න z අනිත් එක්ක නම් y. හරි සරලයි සුකුමයි බං. එහෙනම් ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද නම් කරනකොට පාද තුනක් ඔයාලට හම්බ වෙනවා. එක පාදයක් පුතා කරණය, අනිත් පාදය බද්ධ පාදය, අනිත් පාදය සම්මුඛ පාදය. ඔළුවේ මතක තියාගන්න කරණය යනු ත්‍රිකෝණී ත්‍රිකෝණයක දිගම පාදය නොහොත් ත්‍රිකෝණයට මුහුණලා තියෙන පාදය. බද්ධ පාදය කියන්නේ සුළු කෝණයකට බද්ධ වී ඇති සුළු කෝණයකට සාපේක්ෂව බද්ධ වී ඇති කරණය නොවන ඉතිරි පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. මොකද සම්මුඛ පාදය කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක සුළු කෝණයකට සාපේක්ෂව ඉදිරියෙන් පවතින පාදය තමයි සම්මුඛ පාදයේ විදිහට ගන්න. තේරෙන්නේ නැති. හරි. පාද නම් කිරීම කියලා ලිව්වා. පළල ලියා ගන්න මෙහෙම. ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද වර්ග 3ක්
ඉදිරිපත් වේ. පාද වර්ග 3ක් ඉදිරිපත් වේ. එක කියලා දාලා ලියා ගන්න පුතා. කරණය. කරණය. එක කියලා දාලා ලියා ගන්න කරණය. කරණය. එනත ලියා ගන්න මෙහෙම. ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට මුහුණලා ඇති ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට මුහුණලා ඇති පාදය කරණය ලෙස නම් කරයි. කරණය ලෙස නම් කරයි. කරණය ලෙස නම් කරයි. කරණය ලෙස නම් කරයි. මෙය 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 ඍජුකෝණී ත්‍රිකෝණයක පවතින මෙය ඍජුකෝණී ත්‍රිකෝණයක පවතින දිගම පාදයයි. දිගම පාදයයි. දිගම පාදයයි. හරි. ඊට පස්සේ ලියා ගන්න මයි පුතේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය. එයාට ලියා ගන්නට මේක වේගය වැඩි නම් ඔයාලට මැසේජ් එකක් දාන්න. හරි. වේගය වැඩි නම් මැසේජ් එක දාන්න. අපි Zoom පන්ති පටන් ගත්ත අද ඊයේක නෙවෙයි. නමුත් සෑහෙන කාලයක පටන් අරගෙන ආය Zoom කියන එකෙන් ක්ලාස් කිරීම පොඩ්ඩක් අතරමැද්දේ නැවතුණා. ෆිසිකල් පන්ති ටික විතරක් කරගෙන ගියා. දැන් ආය Zoom එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තා. මේක ඉතින් අපේ පන්තියන ළමයිට වගේම පන්තියට අපේ සහභාගී වෙන්නේ නැතුව අපෙන් ඉගෙන ගන්න කැමති ළමයිටත් මේක වටින හින්දා තමයි අපි පටන් ගත්තේ. කොහොමද සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තොත් අපි ඒක කරගෙන යන්න ඕන. ඒකයි අපි මෙච්චර කාලයක් අපි නොකර හිටියෙත් වැඩක් පටන් ගත්ත නම් ඒක හරියට කරන්න ඕනේ. අපි සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකක උනත් වැඩේ පටන් අරගෙන අන්තිම වෙනකන් ළමයාත් එක්ක පුදුමාකාර ගේමක් අපි ගහන්නේ. 2024 ළමයි අපිත් එක්ක හිටියා. ඒ කට්ටිය විභාගෙ ලෙව්වා මේ පාර. පන්තිය තුල පේපර් කරන එක, පාඩම දෙපාරක් තුන් පාරක් උගන්වන එක, පන්තිය ඇස්සේ ප්‍රශ්න කරවන එක. හරිද? ඊට පස්සේ පේපර් කරවලා බලලා ලකුණු දෙනවා. බලලා ලකුණු දීලා පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ අපි දෙනවා. ඔය වගේ පේපර් 50ක් විතර අපි සාකච්ඡා කරා කොටස් වශයෙන්. සෑහෙන කොටස් ගොඩක් අපි සාකච්ඡා කරා. පන්තියේ පේපර්ස් අපි මෝර්නින් පේපර් එකක් කියලා දෙනවා. ඒ වගේ පේපර්ස් අපි 30 ගාණක් හරි 40 ගාණක් හරි පන්තියේ කරා. එහෙම ලොකු වැඩසටහනක් කරලා අපි 24 ළමයිව විභාගයට පෙළ ගැස්සුවේ. ඒතර අපිත් එක්ක සහභාගී වෙනවා නම් ඔන්ලයින් නෙමෙයි ෆිසිකල් නෙමෙයි ඕන දරුවෙකුට අපිත් එක්ක හොඳ ගේමක් ඉස්සරහට ගහගෙන යන්න පුළුවන්. හරි. එතකොට මම කිව්වේ සම්මුඛ පාදය. කාරණය. ත්‍රිකෝණයට මුහුණලා ඇති පාදය. මෙය ත්‍රිකෝණ ත්‍රිකෝණයක දිගම පාදය. ඊගාට සම්මුඛ පාදය. හරි. එයටද ලියා ගන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණයක ඇති ත්‍රිකෝණී ත්‍රිකෝණයක ඇති සුළු කෝණ වලට සාපේක්ෂව සුළු කෝණ වලට සාපේක්ෂව ත්‍රිකෝණී ත්‍රිකෝණයක ඇති සුළු කෝණ වලට සාපේක්ෂව මෙය නම් කරන අතර මෙය නම් කරන අතර මෙය නම් කරන අතර මෙය නම් කරන අතර තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව
තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව ඉදිරියෙන් නැති පාදය ඉදිරියෙන් නැති පාදය ඉදිරියෙන් නැති පාදය ඉදිරියෙන් නැති පාදය සම්මුඛ පාදයයි සම්මුඛ පාදයයි සම්මුඛ පාදයයි හරි සම්මුඛ පාදයයි හරි ඊගාවට බද්ධ පාදය බද්ධ පාදය එයට ලියන්න තෝරාගත් ඍජු කෝණයකට සාපේක්ෂව තෝරාගත් ඍජු කෝණයකට සාපේක්ෂව තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව තෝරාගත් සුළු කෝණයකට සාපේක්ෂව බද්ධ වී ඇති බද්ධ වී ඇති බද්ධ වී ඇති බද්ධ වී ඇති කරණය නොවන ඉතිරි පාදය කරණය නොවන ඉතිරි පාදය කරණය නොවන ඉතිරි පාදය බද්ධ පාදයයි බද්ධ පාදයයි බද්ධ පාදයයි හරි පල්ලෙන් වෙනම ඡේදයක් විතර ලියා ගන්න ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක බද්ධ පාද හා සම්මුඛ පාද නම් කිරීමේදී බද්ධ පාද හා සම්මුඛ පාද නම් කිරීමේදී සුළු කෝණවලට සාපේක්ෂව නම් කරන බැවින් සුළු කෝණවලට සාපේක්ෂව නම් කරන බැවින් මෙන්ම සුළු කෝණවලට සාපේක්ෂව නම් කරන බැවින් මෙන්ම සුළු කෝණ දෙකක් පවතින බැවින් 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 විටක සම්මුඛ පාදය විටක සම්මුඛ පාදය විටක සම්මුඛ පාදය විටක සම්මුඛ පාදය විටක බද්ධ පාදය විය හැක විටක බද්ධ පාදය විය හැක හරි එහෙනම් ඉක්මනින් පුතා මෙන්න මේ සටහන ඔයා දාගන්න රූපේ ඇඳලා ලස්සනට ඇඳලා මට ළමයි මගේ නෝට්ස් අරන් බලන්න පුළුවන් පන්ති වල දෙන නෝට් ඒවා මම ගොඩක් වෙලාවට අතින් ගොඩක් වෙලා නෙමෙයි අතින් තමයි ලියවන්නේ නෝට් එක වෙනම දෙනවා ටියුට් එක වෙනම දෙනවා ටියුට් එකේ තියෙන ප්‍රශ්න විතරයි නෝට්ස් ටියුට් එකේ නෑ මගේ බයෝ වේවා කෙමිස්ට්‍රි වේවා ඔක්කොම මම ඒ වෙලේ හිතලා ඒ වෙලේ තමයි නෝට් එක දෙන්නේ බිඳුවක් අඩු නොවෙන්න ලස්සනට පිළිවෙලට කරගෙන යනවා පාඩම් කරවන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් මම ඒ වෙලේ පාඩම් කරවනවා හරිද එතකොට සිලබස් එක උගන්වන අතරතුරේ පාරදී හම්බුනත් මම අඩු ගන්නවා
සිලබස් එක ඇඟේ තියෙන්නේ. හරි? ඒ හින්දා මේ නෝට් ලියද්දී ඔයා ලස්සනට කොලයක හරි මොකේක හරි ලියන රෙද්දක ලස්සනට පිළිවෙලට නෝට්ස් ලියන්න. හරිද? ඒ නෝට් එක ලියලා ලස්සන පිළිවෙලට තියාගත්තොත් තමයි ඔයා අතින් ලියාගත්ත නෝට් එකක් ඔයාලට පාඩම් කරන්න ලේසි වෙයි. හේතුව ඔයා කණෙන් ඇහුවේ මං කියන දේවල්. ඒතර ඒ කියන දේවල් තමයි ඔයා ලිව්වේ. ඒ ගොඩක් ෆැමිලිය ඔයාට. ඒතර අන්තිම කාලේ පාඩම් කරද්දි නෝට් එකක් බලද්දි මේව නම් ගණන්නේ. බලද්දි ඒ නෝට් එක ඔයාට පාඩම් කරන්න තියෙනකොට හරි වටිනවා. ෂෝට් නෝට් ගහලා අපි එහෙම කරමු දැන්. හරි. මේක ටක් ගාලා ලියාගනි. හරි. මේක ලියන්න ඇතිනේ මයි පුතාලා. එහෙනම් බං ඉතින් උඹ මම ත්‍රිකෝණ ටිකක් දෙන්නම්. මොකක්ද ඒකේ සම්මුඛ පාදය මොකක්ද ඒකේ බද්ධ පාදය මොකක්ද කියලා අපි බලමු. එහෙනම් මට මෙන්න මේ ටිකේ සම්මුඛ පාදය බද්ධ පාදය හොයලා දෙන්න. A මේක B x එක y එක z එක. තව ත්‍රිකෝණයක්. හරි. B
AB දැම්මනේ. CD මේක 90යි. X2 Y2 Z2 තව ත්‍රිකෝණයක් ABCDEF මේක X3 Y3 Z3 හරි මේක අංක 1 ත්‍රිකෝණය 2 3 එක ත්‍රිකෝණයේ කරණය සම්මුඛ පාදය බද්ධ පාදය එක ත්‍රිකෝණයේ Aට සාපේක්ෂව Bට සාපේක්ෂව කරණය කවුද දෙකම ලියන්න එකම වුණාට කමක් නැහැ ලියන්න දෙක ත්‍රිකෝණයට සාපේක්ෂව වගුවක් වගේ හදාගන්න CD CDට සාපේක්ෂව කරණය කවුද සම්මුඛ පාදය කවුද බද්ධ පාදය කවුද තුන ත්‍රිකෝණයත් එහෙමම ගන්න හරි CD තුන ත්‍රිකෝණය EF හරි මේකේ මම ලිව්වොත් Aට සාපේක්ෂව කරණය කියන්නේ කොහොමත් කරණය Z1 සම්මුඛ පාදයේ Aට සාපේක්ෂව A ගේ ඇඟිල්ල තියාගනින් ඉස්සරහට ඵලයන් X1 බද්ධ පාදය කියන්නේ Aට බද්ධ වෙලා දෙන්නෙක් හම්බ වෙනවා එකකින් කරණය අතෑරහන් ඉතුරු එක ඔයනි ආකාරයට මේ ටිකත් පුරවන්න පුරවලා ඉවර කරපු කට්ටිය කියන්න හරි අත උස්සන්න ඉවරයි ටිංගලමයි ගාව කොටසට යනවා ඔය මේ කරන්න කියන දේවල් එහෙම කරනවට හරි කැමතියි අපි හරිද එහෙම කිව්වහම එතකොට ගේමේ ඉන්නවා සීන් එකේ ඉන්නවා අපටත් හොඳ උද්‍යෝගයක් තියෙන නැත්නම් පේන්නේ නැහැනේ බං ඉස්සරහ අර අපිට ෆිසිකල් කරලා හුරු සර්ලානේ එතකොට ඉතින් ඔය ළමයිගෙන් ප්‍රශ්න අහගෙන අපි සාකච්ඡාව වගේ කරගෙන යන්න තමයි හුරු එතන ඔන්ලයින් එකක් හුරු නැත්තේ නෑ හුරුයි නමුත් ඒ වගේ පොඩි පොඩි ඔය තියෙන දේවල් ටික කරද්දි හරි ජොලි ඉතින් ජොලිමත් නෑ නේද එහෙම තමයි ඉන්න ඕන උස්සන්න ඉවරයි ඉක්මනින් හරි එකෙක් ඉවරයි කල්හාර ඩයල් එක ඉවරයි පහේ එකයි දෙයක් ඔය ඉවර ඉක්මන් කරා අපි යව් ඔය ලියන්න එහෙම නැතුව ඉන්න එපා 70 ෆේල් වෙනවා දැන් ඔය නිකන් අහගෙන ෆෝන් එක ඉස්සරහා තියාගෙන අතල් එකේ එහෙම එහෙම ඉන්න එපා එක්සෑම් එකත් එක කෙලවිලා යනවා දන්නවනේ මම කටේ හැටි මඩිය ලියන්න ඕන හරි ඉක්මනට කරාල බං දෙන්නයි ක්වික් වෙන්න ළමයෝ හරි තුන් දෙනයි ළමයෝ ඉක්මන කිනිබ මම B වලට ලියන්න ඔබ කරගෙන ඵලයක් B වල ඇඟිල්ල තියාගනින් අනේ මං කොහොම වුණත් තරණය Z වන්නේ B වල ඇඟිල්ල තිබ්බහම සම්මුඛ පාදයේ අනේ Y1 ෂා
බද්ධ පාදයේ බීට මේ දෙන්න බද්ධ වෙලා ඉන්නවා. මේක හොය හොය ලියන්න මේක මාරු කරලා දාන්න මේක ලිව්වා මාරු කරලා මේකට දාන්න එපා එහෙම. හරි ඔය කලින් ලිව්වොන් එහෙම දන්නෙත් නැහැ. මාරු කරලා දාන්න පොඩක් බලලා කරන්න. ඒක හුරු වෙන්න දෙන්නේ. මේක මාරු කරලා දාන්න බෑ. x y1 මෙතන දැම්ම x1 මෙතන දැම්ම. ඒ බලු තේ සංගඩ කරන්න එපා. හරි. මේකෙන් බලලා හොයන්න ඇහැ හුරු කරගන්න. හරි. c කියන එක ගත්තොත් කොහොමත් කරණය මෙයාගේ x2. ඊට පස්සේ සම්මුඛ පාදය කියන්නේ c ට සාපේක්ෂව සම්මුඛ පාදය y2. c ට සාපේක්ෂව බද්ධ පාදය කියන්නේ x2 අයින් කරා z2. හරි. d ට සාපේක්ෂව කරණය කොහොමත් අපි ලිව්වා x2 කියන එක. d ට සාපේක්ෂව සම්මුඛ පාදය z2. බද්ධ පාදය y2. විටක සම්මුඛ පාදය විටක බද්ධ පාදය වෙනවා. විටක බද්ධ පාදය විටක සම්මුඛ පාදය වෙනවා. හේතුව සුළු කෝණ දෙකක් පැවතීම. ඊට සාපේක්ෂව කරණය කොහොමත් z3. ඊට සාපේක්ෂව සම්මුඛ පාදය x3. ඊට සාපේක්ෂව ඊට සාපේක්ෂව සම්මුඛ පාදය x3. ඊට සාපේක්ෂව බද්ධ පාදය y3. ඊට පස්සේ f ට සාපේක්ෂව සම්මුඛ පාදය y3. බද්ධ පාදය x3. ඔන්න දැන් උඹට පුළුවන් පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නම් කරගන්න. ඔයාට පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයක දැන් පාද නම් කරගන්න. හරි. අපි ඉස්සරහට යන්න. හරි. පාද නම් කරා. ත්‍රිකෝණමිති ටියුට් එක තියෙද ඔගේ? හරි. ඊගාවට අපි ඊගා දවසේ මීටත් වඩා හොඳට අපි ප්ලෑන් කරලා ප්‍රොජෙක්ටරේ දාන්න පුළුවන් නම් එහෙම එහෙම නැත්නම් ඩ්‍රොයින් පෑඩ්ස් තියෙනවා ඒවත් ඔක්කොමත් එක්ක වඩ කරන්න පුළුවන් උපරිම දේවල් ටික අපි Zoom වලින් ලබා දෙනවා. මේ පාඩම් නෙවෙයි ෆිසික්ස් පාඩම් වල වීඩියෝස් පෙන්වන්න තියෙනවා නම් බයෝ පාඩම් වල වීඩියෝස් පෙන්වන්න තියෙනවා නම් ෆොටෝස් පෙන්වන්න තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම අපි ඔයාලට පෙන්වන්න සලස්සනවා. සලස්සලා හොඳ හරි ගුණාත්මක ඔන්ලයින් පන්තියක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරන්න ඕන. ඒ හින්දා ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරලා ලබන සතියේත් එක්කන් එන්න. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් ඉගැන්වීම් රටාව සහ අපිත් එක්ක ගොඩ යන්න පුළුවන්ද කියන එක. එතකොට අපි නගර කිහිපයකම පන්ති කරනවා. දැන් අවුරුදු 2013 ඉඳන්ම SFT උගන්වනවා. තාමත් උගන්වනවා. චූටියට මෙහෙම තිබ්බට ඉතර වයස පේන්නේ නැතුණාට හරි සෑහෙන කල් උගන්වනවා. 근데 2013 තමයි ඉස්සෙල්ලාම පුතේ හඳුන්වලා දුන්නේ මේක. හරි. හඳුන්වලා දෙන්නේ 2015 තමයි පළවෙනි එක්සෑම් එක තිබ්බේ. එතකොට ඒ කාලේ ඉඳන්ම උගන්වනවා SFT. එතකොට අස්සක් මුල්ලක් නැහැ රස්සේ කොහොමද තියෙන්නේ කොහොමද විභාගයට එන්නේ කොහොමද ළමයිට උගන්වන්න ඕනේ ඒ පිළිබඳව අත්දැකීම් සෑහෙන්න තියෙනවා. ඒවා එකතු කරලා අපි ඔන්ලයින් එක හොඳ පන්තියක් කරගෙන යන්න. හරි. හොඳ පන්තියක් කරගෙන යන්න අපි. හරි. ඊගාව පාඩම නැත්නම් එහෙම නැත්නම් ඊගාව කොටස අපි ලියාගමු. ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. ඇහැලියගොඩ ක්ලාස් එක තියෙන්නේ පුතා. මම ක්ලාස් ටික ලියන්නම් නේද චුට්ටක්. චුට්ට වෙලාවක් කරා.
චූටි වෙලාවක් ගන්න නැහැ. ගොඩක් ගන්න නැහැ. මගේ 20යි 26 පන්ති පැවැත්වෙනවා. ඇහැලියගොඩ හරි. ඇහැලියගොඩ තියෙනවා ඉරිදා 2:05:20. මම එන්නේ 2:30ට. ඔයාලා 2ට එන්න ඕනේ. එනකොටම ඔෆිස් එකෙන් ඔයාලට දෙනවා චුටි පේපර් එකක්. MCQ 10ක 15ක පේපර් එකක් හැමදාම දෙනවා. මම 2:30ට ඇවිල්ලා 3යි කාලා වගේ වෙනකොට සමහරවිට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. පේපර් එක MCQ ටික සාකච්ඡා කරනවා. කෙරුණු පාඩම් වලින් විතරයි අපිට දැන්ට කරලා තියෙන වර්ගඵලයේ පරිමාව ත්‍රිකෝණමිතිය බයෝ කොටසක් කරලා තියෙනවා. ඒ ටිකෙන් තමයි ප්‍රශ්න දාන්නේ. MCQ 10ක් විතර සාකච්ඡා කරලා තමයි පන්ති පටන් ගන්නෙ. 2:05 ඒවා 2ට ඇවිල්ලා පේපර් එක ලියන්න ඕනේ. මම 2:30ට ඇවිල්ලා උගන්වනවා. ඇහැලියකොට අවිස්සාවෙල්ල. එන්න මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි 8ට තමයි පන්තියේ තියෙන්නේ. ඉරිදා. මේකේ පේපර් එක දෙන්නේ මං කලින් දවසේ. ඔයා ගෙදරදි කරගෙන එනෝනේ මේක කාලය පොඩ්ඩක් මදි මට පස්සට අදින්න බෑ අනිත් පන්ති තියෙන හින්දා. BST ET තියෙන හින්දා. ඉරිදා 8ට 8 සිට 10:30 වෙනකන් තමයි පන්තියේ තියෙන්නේ. මට කාලය මදි. ඒ හින්දා තමයි මෙයාලට මට කාලය මදි. සාමාන්‍ය පාරේ පැය දෙකනේ පන්ති කරන්නේ. මට කාලය මදි. මට ඒ කරන වැඩේ හරියට කරන්න ඕන හින්දා. ඉරිදා 8ට තමයි එන්නේ. එතකොට මෙයාලට මම කියලා තියෙන්නේ මම ඔන්න ගිය සතියේ දුන්න හැමදාම පේපර් දෙනවා. එයාලට ඉස්සරහට අද කරන්න තියෙන පේපර් එක කලින් සතියේ දෙනවා. ගෙදර ගිහිල්ලා MCQ එක කරගෙන එන්න ඕනේ. මම 8ට පටන් අරගෙන 8:30 වගේ වෙද්දි ටක් ගාලා සාකච්ඡා කරලා ඉවර කරලා තීර ටික කරගෙන යනවා. ඊට පස්සේ කෑගල්ල අපිට වෙලාව ඇති වෙන්න තියෙනවා. 12:30 සෙනසුරාදා 12:30 4:30 වෙනකන් පන්තිය තියෙනවා තීරි පන්තිය. එතකොට ඒකට ඇවිල්ලා ඒකෙත් ඔයාලට ආපු ගමන් පේපර් එකක් ලැබෙනවා. මේ හැම එකටම පේපර්ස් ලැබෙනවා. හැමදාම දැනටත් අපි පේපර් පටන් ගන්න කරගෙනවා. එතකොට MC කියන්නේ MCQ හැමදාම 10ක් 15ක් සාකච්ඡා කරනවා. කරපු පාඩම හැමදාම මතක තියෙනවා. හැමදාම මතක තියෙනවා. මේ ඔන්ලයින් එකටත් මම ඊගාව දවසේ ගෲප් එකක් හදලා අපි අප්ලෝඩ් කරනවා PDF එක පේපර් එක මේක පටන් ගන්න කලින් සාකච්ඡා කරා ගේම ගැහුවා. අද අපි පැය දෙකක් විතර උගන්වමු. දෙකමාරක් වෙන්න. ඊගා දවසේ අපිට ඇති වෙන්නේ කාලේ පැය 3කට විතර සීමා කරගෙන. ගොඩාක් ඇදුනොත් බෑනේ පුතේ ඔන්ලයින් එකක් ඉන්න අමාරුයි බෝරින්. ඒ හින්දා මේ ඔන්ලයින් එකෙත් අපි ඉස්සරහට කරච්ච පාඩම් වලින් ප්‍රශ්න දෙන්න ගන්නවා හැමදාම. ඒක සාකච්ඡා කරලා ඊගා පාඩම මොහොම. ඒතොර ටර්ම් ටෙස්ට් එකක් තිබ්බම අපේ ළමයිට තේරෙයි මේ හැමදාම උදේට සාකච්ඡා කරන පේපර් එකේ හින්දා කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා. ඒතොර ඔන්න ඔය විදිහට තමයි පන්ති මාලාව පැවැත්වෙන්නේ. හරිද? මේකේ මට ටයිම් එක හොඳටම ඇති. මේකේ පොඩ්ඩක් මදි සීන් එක හින්දා තමයි පේපර් එක මම කලින් දෙන්නේ. ඊගව සතියේ දෙන්නේ. මම මේක 7:00මාරට ගන්න try කරා. මුලදි මම දවස් දෙකක් විතර කරා. සමහර දුර ඉන්න ළමයි ඉන්නවා. එන ඩොටේ ඉන්න උන් ඉන්නවනේ. උන්ට එන්න බෑ ඉතින් ඇත්තටම පව්. ඒ හින්දා මේ 8ට පන්තිය දාගත්තේ. මං 4 උනත් කරන්න කැමති. ඉතින් අර ළමයිට එන්න අමාරු ප්‍රශ්නේ හින්දා යවිස්සාවෙල ගොඩක් දුරින් ඉඳන් ළමයි එනවා. හරි ඇතුල් වල ඉඳන් ඒ හින්දා ඉරිදා 8ට තමයි පන්තිය තියෙන්නේ. මේක තව එහාට ගන්න බෑ. මෙතනින් පස්සේ මේ ET පන්ති සහ BST පන්ති තියෙන ළමයි ඒවට යන්න ඕන. ඒ හින්දා තමයි මේ කාලසටහන තමයි තියෙන්නේ. තමන දන්න යාළුවෝ අර මේ නංගිල මල්ලිලා යාළුවෝ අර මේ මොක්කු හරි ඉන්නවනම් ඒවහන් හොඳට ගොඩ දාන්නම්. හරි හොඳට රසට උගන්වන්නම්. අපි උගන්වන රටාව දන්නවා එන ළමයි. හරි. පන්තිය බෝරින් නොවෙන්න හරි ලස්සනට ගලාගෙන යනවා පන්තිය. ඔන්න ඔකයි ටයිම් එක. හරි. ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත බං. හොඳට අහගෙන තනියෙන් ලියපන් ඈ. මම කියනවා එකක් කියනවා උඹ අනික මෙන්න මේ අහංකො ත්‍රිකෝණමිතික අනුපාත සීන් එකම. මේකයි සීන් එක. ඔන්න ගන්නවම ඍජුකෝණ ත්‍රිකෝණයක් ඈ. හොඳට බලපන්. මේක අංශක 30යි. එතකොට මේක 60යිනේ. මට මම චූටි නඳින්නම්. ත්‍රිකෝණයක් තියෙනවා. අනේ චුට්ටි ත්‍රිකෝණයක් චුට්ටි පැටියෙක් 30යි 60යි. හරි. ඔන්න ලොකුවෙන්ට එකක් තියෙනවා. අනේ මේක තඩි. හැබැයි බන් 30යි 60මනේ යන්නේ. ඔන්න තව තඩි එකක්.
ඒත් 30යි 60යි. මට උත්තර දෙන්න මගේ පුතාලා. මේ වගේ කෝණ තුන සෙට් වෙන්න මෙහෙමම කෝණ තුන සෙට් වෙන. කියන්නේ 30යි 60යි 90යි. සෙට් වෙන්න ත්‍රිකෝණ කීයක් අඳින්න පුළුවන්ද? මයික් ඔන් කරන්න පුළුවන් නේද? ඕන මයික් ඔන් කළා කියන්න. මෙසේජ් දැම්මත් කමන්නේ නැහැ. මෙවැනි ත්‍රිකෝණ කීයක් අඳින්න පුළුවන්ද? උත්තරය දියංග බං මගන ඉන්නේ. නැද්ද කොල්ලෝ? මොකද කියන්නේ? 6යි. හොඳයි. තව 6ක් අඳින්න පුළුවන්. තව ඒ කියන්නේ මේ වගේ තව 3ක් යන්න හැකිනේ. ඊට වඩා අඳින්න බැයිලු. අනන්තයක්. කවුද අනන්තෙන් ආව තරු කුමරියද? කුමරියද කුමරියද? කුමරෙක්. අවිස්සාවෙල්ලේ කොල්ලෙක් නේ. අනන්තෙන් ආ තරු කුමරා. අනන්තයක් අඳින්න පුළුවන් පුතේ. මෙහෙම දැන් හිතහන් අපට පුළුවන් නේ බං විශ්වයේ ලක්ෂ 3ක් යා කරලා පෘථිවිය අගහරු අර එහෙම රෙද්දවල් 3ක් යා කරලා මේක අඳින්න පුළුවන් නේ බං. බැක්ටීරියාවක් අස්සේ වුණත් මේක ඇඳ හැකිනේ. මෙහෙම ත්‍රිකෝණ අනන්තයක් ඇඳ හැකි. ඒක නෙමෙයි සීන් එක. බලන්නකො සීන් එක. ඔයා ගෙදෙන්දි කරලා බලන්න ඕනේ මේක හරි. මේ වගේ ඔයාට පුළුවන් සෙස්කෝස් තියෙනවනේ. සෙස්කෝයා එක එහෙම නැත්නම් ওই විහිදියත් වර්ෂ තියෙනවනේ. ඒවා පාවිච්චි කරලා 30 60 ගහන්න පුළුවන්. ලේසියෙම නැත්නම් කෝණමාන පාවිච්චි කරලා ගහන්න. රේඛාවක් කොහොම ගැහුවා? මෙතනින් 30 මාක් කරා. හරිද? ඊට පස්සේ මෙතන 90 ගැහුවා කැපෙන තැන ඕන්ගේ 30 60 30 60 30 60 සයිස් තුනක ඇඳා. දැන් මම බලනවා මෙහෙම වැඩක්. මම ගන්නවා මේක x1 y1 z1 x2 z2 y2 x3 z3 y3 ඔන්න ඔහම තමයි තියෙන්නේ. හරි. මම පොඩි සීන් එකක් බලනවා. 30 ඇඟිල්ල තියා ගන්නවා. 30 ඇඟිල්ල ගහගෙන හරිද? ඊට ඉස්සරහින් ඉන්න පාදය. 30 කියන කෙනා මම සලකන්නේ දැන් 30 කියන එක උනා සලකන ඊට ඉස්සරහින් ඉන්න පාදය x1 බෙදෙනවා y1 වලින්. මට උත්තරයක් එනවා 0.0 ගාණක් කියලා. ඒ 0.0 ගාණක් එන්නේ ඇයි පුතා? තර්ක කරන්න. ඒ 0.0 ගාණක් එන්නේ. බලන්න x1ට වඩා අනිවාර්යෙන් y1 ලොකුයිනේ කරණේ හින්දා. නම් චූටි එකක් බෙදීම ලොකු එකක් කියන අනිවාර්යෙන් 0.0 ගාණක් තමයි එන්නේ. මට 0.0 කියලා යම්කිසි ගාණක් එනවා. ওই ගාණ කියන්න පුළුවන් ළමයිට. හරි දන්න එක කිනවනේ කියහම මෙතන x1 y1 ගෙන් බෙදුවාම මෙතන කෝණේ 30යි. x1 y1 ගෙන් බෙදුවාම උත්තරේ කීයද දෙන්නේ කියලා. දහම් මෙසේජ් එක. දන්න එකක් ඉන්නවනේ. 0.5යි. කවුද? හරි. 0.5 පුතේ. ඒ කියන්නේ බං මේකෙන් බෙදහම ඔන්න එනවා කියහම 0.5ක්. අනේ. මං ඊගාව ත්‍රිකෝණයට යනවා මේකට වඩා තඩි. හරිද? මේකට වඩා තඩි. එතකොට මේක සම්මුඛ පාදය කරණයෙන් බෙදලා බලනවා කීයද කියලා. x2 බෙදලා බලනවා y2 ගෙන්. මාර සීන් එක එකට 0.5 එනවා බං. හරි. ඊගාවට මම බලනවා 30ට ඉස්සරහින් ඉන්න පාදය x3 බෙදලා බලනවා y3 ගෙන්. අනේ ඒත් 0.5යි කියන්නකො. ඔහොම ඔය ත්‍රිකෝණ අනන්තෙම ඔය ත්‍රිකෝණ මෙහෙම අදින්න පුළුවන් අනන්තෙම 30ට ඉස්සරහින් ඉන්න පාදය කරණයෙන් බෙද්දාම 0.5ම තමයි එන්නේ. දැන් සීන් එක මේක හරිද? සීන් එක මේක. දැන් ඔයාට කියනවා මෙන්න ත්‍රිකෝණයක් ඇඳුනා උඹට. කෝණේ ආව 30ක්. මේ පාදේ 20යි. උඹෙන් අහනවා මේ පාදේ. දැන් මෙතන 30 තියෙනවා නම් ඔබ දන්නවනේ සම්මුඛ පාදයේ කරණයෙන් බෙද්දාම කීයද කියලා. කීයද 0.5නේ බං. නම් 20 මේක අපි හිතමු y3 කියලාම y2 කියලාම
y2 කියලාම හිතමු. ඉතින් බං 20 බෙදුවාම y2 ගෙන් උත්තරේ 0.5යි කියලා දන්නවනම් මේක හරහට වැඩි කරලා 20ෙන් බෙදුවා y2 වෙනවනේ 40ක් කියලා. ඉතින් උඹට තේරෙන්න ඕනි බං ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණයකුයි පාදයකුයි දැනනම් අනිත් ඕන පාදයක් හොයන්න පුළුවන්. ඇයි මේකෙන් බෙද්දාම එකම උත්තරේ හැම ත්‍රිකෝණයකට වෙන්නේ. කියන්නේ ඕනම ඍජුකෝණ ත්‍රිකෝණයක 30 ඉස්සරහින් ඉන්න පාදේ කර්ණයෙන් බෙද්දාම 0.5 තමයි ඉන්නේ. ඔය sin 30 බං. sin 30.5. ඔය විදිහට හරිද? මේ කෝණේ වෙනස් කර හැකිනේ බං. මෙතන 29 ගත්තාම මේක 61 වෙනවනේ. නම් 29 කියන එකට ඉස්සරහින් ඉන්න පාදේ කර්ණයෙන් බෙද්දාම එන උත්තරේ අපිට තියෙනවා sin 29 තියෙනවා. sin 29 0.488. ඔය විදිහට මෙතන කෝණය වෙනස් කර කර අපිට යන්න පුළුවන්. කීයේ ඉඳන්ද? වෙනස් කර කර යන්න පුළුවන්. බිඳුවේ සිට 90 තෙක් ගිය හැකියි. එතකොට සයින් වගුව කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා බිඳුවේ ඉඳන් 90 දක්වා කලාද සමග. හරි කලාද සමග සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදහම එන උත්තර ටික සයින් වගුවේ තියෙනවා. ඔහොම නෙවෙයි බං. මේ පාදේ මේකෙන් බෙදහමත් බද්ධ පාදයේ කර්ණයෙන් cos 30. මේකෙන් බෙදහම එන උත්තරත් වගුවේ තියෙනවා. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ tan මේකෙන් බෙදහම එන උත්තරත් වගුවේ තියෙනවා. ඉතින් වගුවෙන් අපිට ගේම ගැහුවේ හැකිනේ. යම්කිසි කෝණයක් දන්නවනම් මෙතන 40යි කියලා sin 40 බැලුවම සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදහම උත්තරේ තියෙනවා sin 40. ඒතර මේක දන්නවනම් මේක හෙව්ව හැකිනේ. ඔන්න ඔහොම සීන් එකක් බම් මේකේ ගහන්නේ. ඒක පොඩි හොඳ අර්ථයක් ගත්තනම් හරි. හරිද? අර්ථයක් ගත්තනම් හරි. ඔයා ගෙදරදී ඇඳලා බලන කරලා බලන්න. මෙන්න මෙහෙම ඉගෙන ගත්තාම හරිද? තියරියක් හරියට ඉගෙන ගත්තාම තියරිය තේරුණාම උඹට ගණන් අමාරු කරන්න බෑ කවදාවත්. උඹට චූටි මොලයක් තියෙනවා නම් ගානක් කරකෝ ගන්න. ඔයා ගාන ඕන එක ඕන ගානක් හදනවා. ඇයි? ඔයාට තියරිය හොඳට ඔළුවේ තියෙනවා. මතක තියාගන්න විභාගයට හම්බෙන්නේ කොච්චර පේපර් කරලා ගියත් අලුත්ම අලුත් පේපර් එකක්. ඒක හොඳට කරන්න ඔයාට තියරි හොඳට ඔළුවේ තියෙන්න ඕන. තියරි පන්තියකින් තියරි හොඳට ඉගෙන ගන්න. රිවිෂන් පන්තියකින් හොඳට ප්‍රශ්න ටික ඉගෙන ගන්න. පේපර් ක්ලාස් එකකින් පේපර්ස් ටික කරන්න. එච්චරයි. මගහැරිච්ච පාඩම් වීඩියෝ දෙනවා අපි. සියලු පාඩම් වල රෙකෝඩින් හදලා තියෙනවා. දැනටම පේපර්ස් සාකච්ඡා කරන පේපර්ස් 50ක් විතර ගහලා තියෙනවා. ඔක්කොම කරවනවා. හරි? ඔක්කොම කරවනවා. දැන් මේ කතාව තේරුණාට පස්සේ මම මේ කතාව ආයෙ කියන්න යන්නේ නැහැ. දැන් අනුපාත වලට එන්නේ. හරි? යම් කිසි දෙයක් තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඒක තේරුණත් එකයි නැත්ත් එකයි. අනුපාත. අපි අනුපාත කතා කරනවා තුනක්. සයින් අනුපාතය. කොස් අනුපාතය. ටෑන් අනුපාතය. සයින් අනුපාතය, කොස් අනුපාතය, ටෑන් අනුපාතය. සයින් නම් පුතේ සක. කොස් නම් බක. පරිස්සමට ලියන්න ඕනවා. ටෑන් නම් සබ. මේක අපි ෆිසිකල් පන්ති වලම පාඩම් කරනවා. දැන් ඔයා හිතින් හරි කෑ ගහලා හරි කියන්න. ගෙදර කට්ටියට රෙඩි හෙන්න දෙන මේ අකුරු හැම මරුණොත් ඉවරයි. වෙන අකුරු හැන්නොත් තව ඉවරයි. මා සමග කියමු. සකසයින් බකොස් බඩෑන්. කියන්නේ සකසයින් බකකොස් සබටෑන්. සයින් නම් සක, කොස් නම් බක, ටෑන් නම් සබ. සකසයින් බකකොස් සබටෑන්. ටෑන් නම් සබ, කොස් නම් බක, සයින් නම් සක. හරි. ත්‍රිකෝණමිතික අනුපාත කියලා ලිව්වා. හරිද? ඔන්න පළවෙනි අනුපාතය. ලියාගන්න සයින් අනුපාතය. සයින් අනුපාතය. සයින් අනුපාතය.
මේක හැඳින්වීම මම කරන්නම් සයින් අනුපාතය කියලා ලියලා පල්ලේ ලියා ගන්න. සයින් අනුපාතය. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සුළු කෝණයේ අගයකට සාපේක්ෂව ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සම්මුඛ පාදය සයින් නම් සකනේ සම්මුඛ පාදය කරණයට දරන අනුපාතයේ නියතයකි. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සම්මුඛ පාදය කරණයට දරන අනුපාතයේ නියතයකි. සම්මුඛ පාදයේ කරණයට දරන අනුපාතයේ නියතයකි. සම්මුඛ පාදයේ කරණයට දරන අනුපාතයේ නියතයකි. ඉතින් අපි බලමු sin θ. θ ගැඟිල්ල ගහගනින්. sin නම් සක සා හොයාගෙන ඵලයන් සා x ත y නම් x බෙදීම y. sin θ සමාන x බෙදීම y. එමට කියන්නේ sin β. පුතේ බීට ගැඟිල්ල ගහපන්. සා x z හොයාගෙන ඵලයන්. ත y හොයාගෙන ඵලයන්. z බෙදීම y. හරි. දැන් අහගනේ. දැන් ඔයා sin අනුපාත ලිව්වනේ. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සම්මුඛ පාදයේ කරණයට දරන අනුපාතයේ නියතයකි. හරිද? ඊට පස්සේ මේක ඇඳලා ඔයා මේ ටික ලියන්න ඕන. පොඩ ඉන්න. කොස් අනුපාතයේ තනියෙන් අර්ථ දක්වන්න. ඔය විදිහටමයි පටන් ගන්න. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයේ අගයකට සාපේක්ෂව බද්ධ පාදය කරණයට දරන අනුපාතයේ නියතයකි. ඊට පස්සේ ඔයා යන්න මේ වගේ ත්‍රිකෝණයක් මෙහෙම ත්‍රිකෝණයක් යන්න. ඊට පස්සේ ඔයාලා යන්නේ sin θ sin β නෙමෙයි cos θ cos β. ලියලා මොකද්ද කියලා ලිව්වා. tan එකත් එහෙමමයි. tan කියන්නේ සබනේ. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සම්මුඛ පාදයේ බද්ධ පාදයේ දරන අනුපාතයේ නියතයකි කියලා ලිව්වා. ආයෙ ත්‍රිකෝණයක් ඇඳලා. හැබැයි එකක් විතරක් අඳින්න එපා 70. මේක ලිව්වා එකක් ඇඳා. මේක ලිව්වා එකක් ඇඳා. නැත්තම් ෆේල් වෙනවා ඈ. කියලා වෙනවා. එක්සෑම් එකට කියලා වෙනවා. මේක ලිව්වා මේක ඇඳලා ලිව්වා. මේක ලිව්වා අර්ථ දැක්කුවා මේක ඇඳලා cos θ cos β ලිව්වා. මේක ලිව්වා හැඳින්වීම ලිව්වා sin ගැන හිතාගෙන sin ගැන බලාගෙන ඒකම වෙනස් කරලා ලියන්න. ලියලා ආයෙ මේක ඇඳලා tan ටික tan පිට ලියන්න. ටක් ගාලා කරන්න පුතා. කරලා ඉවරලා තුස්සන්න.
ලියන්න ඉක්මනින් හොඳේ. හොඳ පුතාලා වගේ. ලියලා ඉවරලා තාත උත්සාහන් ඈ. නැත්නම් ඉතින් මම බලන් ඉදී ඔය ඉවර වෙනකම් පන්තිය. එකෙක් නම් හරි සෝ ක්වික් ඩයල් එකක් ඉන්නෝනේ. කටුවට බොරුවට එහෙම ලියන්නේ නැතෝ ඈ. කවුද? වේගෙන් පිළිවෙලට ලියන්න ඕන. කවුද යකෝ මහින්ද රාජපක්ෂ? පේන්න බෑතෝ ඈ. දෙන්නෙක් හරි. මහින්ද රාජපක්ෂත් හරිද? මැරෙයි යකෝ තෝ ඉක්මනට. ඒ කියන්නේ හරි වගේ නේ. බොරුවට එහෙම දාන්න එපා සහ ගන්නවා. හ්ම්. හොඳ ළමයි චූටි ළමයි හොඳයි. සයන්ටිෆික් කැල්ලයක් එහෙම තියෙනවා ළඟට වාත්ත ගන්න. අපි කැල් ස්ටේට් එකක් ගේන්න ඉන්නේ. පොංගල් අර එහෙම ඇවිල්ලා බඩු නැහැනේ අප්පා හොයාගන්න. මේ කැල් එක විභාගයට ගෙනියන්න දෙනවා. FX991 MS එක. හරි. මේකේ මගේ අතේ තියෙන හයි ක්වොලිටි එකක් නෙමෙයි. මේකේ ඔරිජිනල් එක සාමාන්‍යයෙන් 10000ක් 8000ක් 9000ක් විතර වෙනවා. මේවා තියෙනවා A grade ඒවා ලෝකල් බ්‍රෑන්ඩ් වලින් ඒවා 1000ට 2000ට 3000ට වගේ තියෙනවා. එහෙම එකක් ගන්න. ඉතින් අර පහක් විතර මේවා පහක් විතර ගත්ත හැකිනේ බා. සාමාන්‍ය එහෙම නෑ මං අරන් දීලා තියෙනවා මේවා. ඊට අපි 22 ළමයිට තරන් දුන්න තාම පාවිච්චි කරනවා කියලා කිව්ව මේ ළඟදී මට කැම්පස් ගිය ළමයෙක් ඇවිල්ලා හම්බෙලා. ලොකු ප්‍රශ්නයක් නෑ මේක සමහරවිට බැටරිය බහින බැටරිය දාගන්න තියෙන්නේ. ඒක හොඳට පාවිච්චි කරොත් වැටෙන්නේ නැතුව. අර මේ සමහර වැන්නාම ඉතින් මේවා කියලා විලා යනවා ෆිසිකල් ඩැමේජ් වුණොත්. ඒ ඇරෙන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ළමයිට මේකෙන් ගේමක් ගහගත්ත හැකි. හරි. මෙන්න විභාගෙට යන්න අපි මේ සමගාමී සමීකරණ විසඳන්නේ මේකෙන්. ඔය කියා දෙනවා. හරි. මේකෙම ත්‍රිකෝණමිතිය තියෙන සමගාමී වලින් ගණන් හදන්න. ඒවා කියා දෙනවා. හරි. හරි. දැන් අනුපාත තුන ඔබ දන්නවා. සකසයින් බකකොස් සබටෑන්. හරි. අනුපාත තුන දන්නවා. සකසයින් බකකොස් සබටෑන්. හරි. එතකොට ඔයා මේවට ලියලා බලන්න ලියලා තිබන්න හරියට සයින් එක මම දුන්නා. මේක ඇඳ ගන්න කියලා කිව්වා. එතකොට ඔයාට එනවා කොස් අනුපාතය මෙහෙම ලියලා තිබන්න. ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයේ අගයකට සාපේක්ෂව බද්ධ පාදයේ කරණයට දරන අනුපාතය නියතයකි. ඔට ඈන අනුපාතය ලියලා තිබන්න. ඕනෑම ඍජු කෝණ ත්‍රිකෝණයක තෝරාගත් සුළු කෝණයේ අගයකට සාපේක්ෂව සම්මුඛ පාදයේ බද්ධ පාදයේ දරන අනුපාතය නියතයකි. ඔන්න හරි. ඒක හරි. හරි. ඒක හරි. අපි එතනින් එහාට යනවා. එතනින් එහාට මම ඔයාලට හුරු කරන්නේ මං ගානක් දැන් ලොග් ටේබල් එකක් නැහැ. කැල් එකෙන් සයින් කොස් බලන්න උගන්වන්න යන්නේ. දැන් අපි සයින් අනුපාතය ලිව්වනේ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ කරණයට දරන අනුපාතයේ නියතයකි. දැන් මෙහෙම හිතන්නකෝ. ඍජුකෝණී ත්‍රිකෝණයක් කොහොම තියෙනවද දරුවෝ? කොහොම ටීටා කියලා. ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙනවා ටීටා කියලා. මේ ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙනවා කොහොම. මෙතන කෝණයේ අංශක 25යි. ඉස්සරහින් ඉන්න පාදයේ කරණය y කියලා ගත්තොත් sin 25.
ඒ කියන්නේ මේ 25 කියන කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ මේකෙන් බෙද්දාම එන උත්තරය කීයද කියන එක බලන එක තමයි අපි sin 25 බලනවා කියලා කරන්නේ. එහෙනම් sin 25 බලන්න අපි කැල් එක පාවිච්චි කරමු. හරි ලේසි සයන්ටිෆික් කැල් එකට යන්න. ෆෝන් එකේ හරි ඇති. සමහර විට ෆෝන් එකට දැන් යන්න බැරි නම් කැල් එකක් හරි පාවිච්චි කරන. කැල් එකෙන් මම බලන්න ඉස්සෙල්ලා කියා දෙන්නම්. කියා දීලා හරි අපි ගණන් ටිකක් දාන්නම්. ඒතකොට ඒ ටික බලන්න ඕන. හරි. බලන්න sin 25 බලන විදිහ. හරි. එතකොට අපි කරන්න තියෙන්නේ ඔයාලට කැල් එකේ තියෙනවා මෙහෙම sin කියලා බටන් එකක්. ඒකේ බුවක්. හරි. ඒකේ බුවා sin කියලා වැටෙනාට 25 ගැහුවා සමාන ගැහුවා. හරි. 25 ගැහුවා සමාන ගැහුවා. ඔන්න උත්තරේ එනවා 0.4226. තව දිනනවා. ඔච්චරක් ලිව්වහම ඇති. ඕක ඉතින් ඕන එකෙන් දන්නවනේ දැන්. එකපාරයි උඩු ගන්නන්න ඕනේ. sin හිතහන්කෝ 42 තියෙනවා කියලා. ඉතින් ඔබ sin ගහලා මේ PDF එක ඕපන් කරගන්නකෝ. sin ගහලා 42 ගහනවා. ගහලා සමාන ගහනවා. 0.66991. කිසි ප්‍රශ්නයක් නැහැ ඔහොම දුන්නොත්. මාර කේස් එක කියන්නේ කලා දෙනවනේ බං. sin 39යි කලා 14. ඕක කොහොමද කැල් එකේ ගහන්නේ? හොඳට මතක තියාගනින් අංශකයක් කියන්නේ කලා 60ක්. කලා එකක් කියන්නේ විකලා 60ක්. දැන් මෙතන ඔයා ගැහුවොත් මෙන්න මෙහෙම. sin ගහලා පුතේ sin ගහලා පුතේ 39 ගහලා දශම ගහලා 14 ගැහුවට උත්තරයක් දුන්නට ඕක sin 39යි 14ට උත්තරේ නෙවෙයි. ඒ කියන්නේ මේ කලා ටික අපිට දශම කරගන්න පුළුවන් නම් ගොඩනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ටික දශම කරගන්න. එතකොට පුළුවන් ඕනනම් ඉස්සෙල්ලාම කැල්ලේ ඔයා මේ කලා ටික දශම කරගන්න 60න් බෙදන්න එපේ. කලා දශම කරන්න 60න් බෙදන්න ඕන. එහෙනම් 14 බෙදනවා 60න්. එතන උත්තරයක් එනවා 0.23333. එහෙනම් 39.233 ගැහුවනම් ඔයාලට sin 39.14 හම්බ වෙනවා. බලන්න. sin ගැහුවා 39.233 ඔහොම ගැහුවාම සමානයි උත්තරයක් දෙනවා. මම ඒක උත්තරේ ලියන්නම්. 0.63224. ඉගෙන මේ කලා ටික දශම කරගෙන ගහන්න ඕනි කැල් එක. කැල් එක දන්නේ නැහැ කලා ගහන්න. දන්නව? කැල් එක දන්නවා. ඒ විදිහට ගහන්න ඕන. ඒතර මෙහෙම ගහලා වාට උත්තරේ ගන්නත් පුළුවන්. මල වේදනාවක් නේ බා. ඒක හරියන වැඩක් නෙවෙයි. මේකට දෙන ඔප්ෂන් එකක් දීලා කැල් එකේ කලා ගහන්න ඔප්ෂන් එකක්. බලාගෙන ඉන්න. මේක ගහනවා. පේනවද? මෙහෙම පේන්නේ. හරි. පුතේ සයින් නෙබුවා. හරි. සයින් නෙබුවා 39 ගැහුවා. හරිද? 39 ගහලා කලා ගහන්න ඔයා මෙන්න මේ වර්ගමූල ලකුණට පල්ලෙන් තියෙනවා කමා ඩොට් එකකුයි කමා තුනකුයි. ඒ බටන් එක එබුවා. 39 උඩට අංශක කියලා වැටෙනවා. ඊගාවට උඹ ගහපන් අර කලා ගන්න 14. 14 ගැහුවා. ආයේ ඒ බටන් එක ඔබ මූල ලකුණ පල්ලෙන් තියෙන බටන් එක. එබුවාම ආයේ 14ටත් කලා වැටෙනවා. අංශක කියලා වැටෙනවා. කලා කියලා තමයි වැටෙන්නේ ඇත්තටම. දැන් සමාන ඔබහන් මේ අගේම එනවා. 6යි 3යි 2යි 4 එනවා. උතුරට තේරෙන්න ඇති. හරි මම තව එකක් කියලා දෙන්නම්. ඊගවට බලමු sin 34යි 12. 30 ගණන්ම නේ බල්ලී වෙන්නේ. 54යි 12. මා සමග ගහමු.
කැල් එක ගනින්. සයින් නොබහන්. සයින් නෙබුවා. 54 ගැහුවා. දැන් අර බටන් එක බනවා මූණ ලකුණු පල්ලෙන් සහ ENG කියන එකට උඩින් තියෙන මේ සයින්ටිෆික් කැල් එකේ නම් ඩොට් එකයි 0.3යි කියන එක එබුවා. එබුවම අතන උඩට බිඳුවක් වැටෙනවා. දැන් ගහපන් 12. ගහලා ආයේ බටන් එක ඔබන්න. ඔබලා සමාන ගහන්න. එතකොට නම් 0.8යි 1යි 1යි බිඳුව. ඔය විදිහට පුතේ සයින් කොස් ටෑන් ඕන එකක් කැල් එකෙන් හොයන්න පුළුවන්. ඔය විදිහමයි. කලා ගහන්න ඕන වෙලාවට ඒ විදිහමයි ටෑන් ගහලා ඒ ගහන්න ඒ විදිහට බටන් එක බලලා ගහන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. වගුවෙන් බලනවා නම් ඒක වෙනස්. සයින් වගුවට ගියා 39ට ගියා 10ට ගියා 4 එක එකතු කරා. සයින් වගුවෙන් බලනවා නම් 54ට ගියා 10ට ගියා 2 එක එකතු කරා. එහෙමයි අපි යන්නේ. හරි? හරි. ඒතර මේ ටික ඔයා දැන් ලියාගෙන එතකොට මේකේ කලා ගහන විදිහ අපි නෝට් එකක් දාගමු. සයින් 39යි 14. මේක ගහන විදිහ සයින් බටන් එකේ බුවා. ඊගාවට සයින් බටන් එක බලවත් 39 ගැහුවා. ආයෙ ඔයා එබුවා කමා බටන් එක. 14 ගැහුවා. ආයෙ එබුවා කමා බටන් එක. පේනවද? මේකත් දාගන්න කලා ගහන මේක ඉස්සරහෙන්. මේක ඉස්සරහෙන් මේකත් දාගෙන ඔයා මෙන්න මේ ටික කරන්න ෂෙයා කරන්න පුළුවන් නේද? ෂෙයා කරනකොට සයින් එකයි ටෑන් එකයි එකට නෑ නේද? සයින් එකයි කොස් එකයි ටෑන් එකයි ඕනේ. සයින් එක ඉස්සෙල්ලා ගන්නකො. ඔය පේයිද ඒ කට්ටියට? මොන කෝණ ඔයා මෙතන කරන්න ඕනේ පුතේ මේ තුන්වෙනි ප්‍රශ්නය. දෙවෙනි එක තාම මම කියා දුන්නේ නැහැ. ෂෙයා කරන එකේ තුන්වෙනි මේක තව ටිකක් උඩට යවුවත් කමක් නැහැ. අරකින් අය හදන්න ඕනේ. එතන තිබ්බට කමක් නැහැ තියන්න. ආවක මෙහෙම කර හැකියි. කොයි? ක්‍රොප් කරන එක. පුළුවන්. PDF එකේට මේවත් දෙන්නේ. පස්සේ හොය. මෙතන. shapes කොහෙද තියෙන්නේ?
ඩ්‍රොයින් පෑඩ් එක උන් කරලා තිබුණා. ඔහොම ඉස්සරහට උත්තර ටික දාන්න. ටක් ගාලා කරන්න. හ්ම්. ඇයි? මේකෙන් ගිහලා හිර වෙයිද? ස්ටේබල් නවරන්න. ඉක්මනින් කරන්න. උත්තර දාන්න කරපු අය. ෂණික කැල්ල ගරන් ගහගෙන යන්න. ලඝු පොත් තියෙනවා නම් හරි. දැන් හිතන්න 73යි 16 බලන්න ඕනේ කියලා. එතකොට ඔයා කරන්න ඕනේ 73ට සයින් වගුව පෙරලා ගත්තා. ප්‍රකෘති සයින පෙරලා ගන්න ඈ. ලග්ගණක සයින නෙමෙයි. එතකොට 73ට ගියා 10ට ගියා 6 එක එකතු කරා. එහෙමයි කරන්නේ. මොකද කියන්නේ? හරි. පුතේ කම්මැලි නැතුව ඉක්මනින් කරන්න. නැත්නම් ඔක මතකෙ හිටින්නේ නැහැ. ඔය ඔය ගණන් ටිකක් හදන්න ඕනේ ෂණිකට කට ගාලා. වෙලාව ගියේ. හරි. දැන් ඔය ටික මම ඔයන්නෝගේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට දාන්නම්. ඔහොම ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. දාගෙන ওই ටික කරන්න ඔයා. හරිද? කෝණයට අදාළ අගය මම හොයන්න ඊගම දවසේ කියා දෙන්නම්. ඒතකොට ලබන සතියේ මීට වඩා හොඳට ස්ක්‍රීන් එක ෂෙයා කරනකොට ඒකේ ලියන්න පුළුවන් වෙන්න සහ ප්‍රොජෙක්ටර් එකක් මම පුළුවන් වුණොත් ගන්න කල්පනා කරන ප්‍රොජෙක්ටර් එක මේකට සෙට් කරගන්න පුළුවන් වුණොත් එහෙම බලනවා. මීට ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්න වැඩේ අපි ඔන්ලයින් වැඩපිළිවෙල දිගට ඉස්සරහට කරගෙන යනවා. අපි ගෲප් එකක් හදන්න ඕනි ඔන්ලයින් සහභාගී වෙන අයට. ඒකට විස්තර ටික මට එවන්න මම ගෲප් එකට එතකොට ඇඩ් කරන්නම් ඔයාව. විස්තර ටික මෙන්න මේ නම්බරයට දැම්මනම් හරි හෂ් නම්බර එක කියන්න. ඔව් 0.78යි 158යි 344 ඈ 8 ඔන්න ඕකට මැසේජ් එකක් දාලා විස්තර ටික දෙන්න ඉස්කෝලේ ගම නේද අවුරුද්ද මොකද්ද ඒ විස්තර ටික දෙන්න. එතකොට ඔයාව ගෲප් එකකට ඇඩ් කරයි. මේක මගේ කෝඩිනේටර්ගේ නම්බර් එක එයාගේ යටතේ තියෙන එක. මගේ නම්බර් එක 071 21 52 199 මොනවා හරි වෙන තියරි සම්බන්ධ අරවම මොනවා හරි තව සහභාගී වීම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මෙතනින් සිද්ධ වෙන්නේ නැති ඒවා
මට මැසේජ් එකක් දාන්න. හරිද?